ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව ජනගත කිරීම සඳහා අද දින සුවිශේෂී පියවරක් තබනු ලැබුවා. ඒ ජපානයේ සනෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය අසල පිහිටා ඇති තනුමා දුම්රිය ස්ථානය ජපානයේ ක්‍රිකට් මහගෙදර ලෙස නම් කරමිනුයි. ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව ජනගත කිරීම සඳහා ජපානයේ සනෝ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසල පිහිටි තනුමා දුම්රිය ස්ථානය ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව මහගෙදර වශයෙන් නම් කිරීම අද සිදු කෙරුණා. මෙම දුම්රිය ස්ථානයේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ ඡායාරූපවලින් ඉතාමත් අලංකාර ලෙස සරසා තිබුණා. එම ඡායාරූප ස්ථිර වශයෙන්ම දීර්ඝ කාලයක් පැවතීම සඳහා බිත්තිවලට ඔබ්බවා සකස් කර තිබීම කාගෙත් සිත් ගත්තා. ඒ සඳහා ජපානයේ වසර 100ක් පමණ පැරණි සමාගමක් අනුග්‍රහය දක්වා තිබෙනවා. මේ සඳහා නගරයේ නගරාධිපතිතුමා යුතාකා කනේකෝ, ජපානයේ ක්‍රිකට් සංගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇලෙක්ස් මියාජි, ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම පිළිබඳව සන්නාම තානාපති සහ ජපානයේ ක්‍රිකට් සංගමේ විශේෂ උපදේශකවරයෙක් වශයෙන් කටයුතු කරන ප්‍රියන්ත කාර්යප්පෙරුවද මෙම විවෘත කිරීමේ උත්සවයට විශේෂ ආරාධිත අමුත්‍යෙකු වශයෙන් සහභාගී වුණා. 我々日本クリケット協会にとっては本日は本当に素晴らしい嬉しい日でございます。初めて日本でクリケットという名前が駅名につきます。そして世界でも本当に少ないクリケットステーション、本日はありがとうございました。මින්පසු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ක්‍රිකට් තරඟ සඳහා විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමටත් තෝබුලයින් දුම්රිය සමාගමේ සාමාන්‍ය අධිකාරී නවතෝ ඉකේදා කැමැත්ත පළ කර අතර ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහාද මෙම දුම්රිය සමාගම පැමිණීමට කැමැත්ත පළ කර තිබෙනවා. ජපානයත් ශ්‍රී ලංකාවත් අතර ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා ඉතාමත් ඉහළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රහය ලබා දෙනවා. ලබන ජුලි මාස අග සිට අගෝස්තු මුල සතිය දක්වා ජපානයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ආරාධනා කර තිබෙනවා.